දවසකුත් නොයෙක් ප්‍රශ්න ගැටලු කරදර බාධක මැද ජීවිතයේ අමිහිරි කටුක බව අත්විඳින දරුවනි ඔබගේ ගැටලු වලට තවමත් හරියාකාරව විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී සිටියේද දහස් ගණන් ගුරුවරුන් ගුරු මෑණිවරුන් වශයෙන් පෙනී සිටින හොර ව්‍යාජ තක්කඩීන්ට ඔබ අහුවන කෙනෙක්ද එහෙනම් මෙන්න ඔබට අනගිය අවස්ථාවක් देश विदेश दहस गणन असरुණු දරුදැරියන්ට අති ප්‍රබල ගුරුකම් බලමකින් සත්‍ය ඇස් පනා පිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ අති ප්‍රබල මන්ත්‍රාචාර්ය නිරංජලා ගුරුමෑණියෝ කරනයි ගුරුකම් කටයුතු කාරණා ගැන තමයි අද දවසේ මේ කතා කරන්නේ දරුවනේ. ඉතින් විදේශගතෙන් දරුවන්ටත් ලංකාවේ ඉන්න දරුවන්ටත් මම මේ කටයුතු කාරණා ගුරුකම් සම්බන්ධව තමයි මේ කතා කරන්නේ. ඕනම දරුවෙකුට විවාහ ජීවිතය අවුලලා තියෙනම් හැරගී කෙනෙක් ගෙන්වා ගැනීම සඳහා යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කරන සියලු දේවල් මම කරගෙන යනවා පුතේ. ඕනම දරුවෙකුට දුරකථන අමතමින් කතා කරගන්න පුළුවන්. විදේශගත දරුවන්ගේ නාති කවුරුද ලංකාවේ ඉන්නවා නම් ඒ දරුවෙක් මගේ දේවස්ථාන වල මේ දේවල් කරන දේවල් බලාගෙන ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. විවාහිත දේවල් වලට මුදල් වංචාවෙන් ගන්න අයට අහු වෙන්න එපා කියලා මම තවත් කතාවක් කියනවා. මේ ටිකනොත් මම ඒ ගැන කතා කරලා තියෙනවා. ඔන්ලයින් මාර්ගයෙන් කරගන්න කටයුතු කාරණාවල ඒ විදිහට දුර යන විදිහට කරගන්නේ නැතුව දේවස්ථාන හොයාගෙන ඇවිල්ලා කටයුතු කාරණා කරන්න පුළුවන් කියලා මම මේ අන්දමේ කතා කරන ඔය දරුවන්ට පීඩක් වෙන තමයි පුතේ කතා කරන්නේ. ආයිබෝවන් කියලා සියලු දෙනාම අපේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට හඳුන්වා දෙන්නේ ඊටමත් බලගත වශීකමක්. තමන් ආදරය කරන ආදරවන්තිය සැමිය පිළිද තමන්ව හැර ගිහිල්ලා නම් ඉන්නේ. ඔහුව හෝ ඇයව නැවත ගෙන්ව ගන්න මේ ක්‍රමයේ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඉස්සර වගේ ආදරේ කරුණාව සෙනෙහස වලට දක්වන්නේ නැත්නම් මේ නැති වී ගිය ආදරේ කරුණාව සෙනෙහස නැවත ලබා ගන්නත් මේ ක්‍රමය ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඉතින් කොහොමද කරන්නේ මොනවද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව සරලව මම ඔයාලට පැහැදිලි කරනවා. ඒක නිසා සම්පූර්ණ වීඩියෝ එක පුරාවටම හරි විදිහට අවධානය තියාගෙන මේ සම්පූර්ණ වීඩියෝ එක නරඹන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් කියන දේවල් නිසියාකාරව පිළිපැදලා මේ දේ කරලා ප්‍රතිඵල 100%ක් ලබා ගන්න. ඉතින් කොහොමද කරන්නේ මොනවද අවශ්‍ය කරන්නේ කියලා අපි බලමු. ඊට කලින් මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක තාම ඔයා subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන subscribe button එක press කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඊට එහා පැත්තේ තියෙන bell සලකුණක් මේ bell සලකුණ click කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ එකේ notification එකක් වගේ phone එකටම ගෙන්න ගන්න පුළුවන්. හරිද අපි බලමු මේ දේ කරන්නේ කොහොමද කියලා. මේ දේ කාගේවත් අයහපතකට කරන්න එපා. යහපත් චේතනාවෙන් පිරිසිදු චේතනාවෙන් කරන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. කරන්න කලින් කාටවත් කියන්න එපා. කරාට පස්සේ කාටවත් කියන්නත් එපා. නිදහස් නිස්කලංක ස්ථානයක් තෝරගෙන කරන්න ඕනම දවසක ඕනම වෙලාවක ඔයාට මේක කරන්න පුළුවන්. හැබැයි මොන දවසේ මොන වෙලාවෙ මේක කරත් ඒ සම්පූර්ණ දවස පුරාවටම මස් මාංශ අනුභව කරන්න බෑ. මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන්න බෑ. ඊටමත් පිරිසිදුව පේවිලා තමයි මේ දේ ඔයා කරන්න ඕනේ. ඉතින් ඔය කිව්ව කරුණු කාරණා පිළිපදින්න ඔයා කරන තැන ලස්සනට ඔයාට හදාගන්න පුළුවන් නම් මල් කිනිත්තක් තියලා ඉටිපන්දම් පත්තු කරලා හඳුන් කුරු පත්තු කරලා ඒ විදිහට ඔයාට පුළුවන් නම් ලස්සනට කරන තැන හදාගන්න. එතකොට ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම 100% මේකේ ප්‍රතිඵල වේගවත්ව ලබා ගන්න. මොකද එහෙම ලස්සනට හදාගත්තාම විශ්වයේ සැරිසරන බලගතු ශක්තිය නාකරන කාර්යයට ආකර්ෂණය වෙනවා. එතකොට පුළුවන් ආකරන කටයුතු ප්‍රතිඵල වේගයෙන් ලබා ගන්න, ධනාත්මක ප්‍රතිඵල ලබා ගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් ඔය කිව්ව කරුණු කාරණා ටික පිළිපැදලා කළොත් අනිවාර්යයෙන්ම මේක ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් මේකට අවශ්‍ය කරන්නේ මොනවද කියලා බලමු. අපිට මේකට අවශ්‍ය කරනවා පැංගිරි කුලකයේ ශාකයකින් ගත් ඕනම පත්‍රිකාවක්. දෙහි කොලයක්, නාරං කොලයක්, ලෙමන් කොලයක්, දොඩම් කොලයක් වෙන්න පුළුවන්. පැංගිරි කුලකයේ ශාකයකින් ගත් පත්‍රිකාවක ඕනම පැංගිරි කුලකයේ ශාකයකින් ගත් පත්‍රිකාවක් අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට මේක ලිවිය හැකි ආකාරයේ පෑනක් අවශ්‍ය වෙනවා. ගල් කැටයක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ඔයා ගන්න පැංගිරි පත්‍රිකාවට වඩා පොඩි ගල් කැටයක් ගන්න. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා නූල් කැබැල්ලක්. ඉතින් ඔය අමුතු අපි ටික තමයි අවශ්‍ය වෙන්නේ මේ ක්‍රමය කරන්න.
මුලින්ම ඔයා කරන්න ඕනේ මේ පැංගිරි පත්‍රිකාව අරගෙන නාරටියෙන් වෙන් වෙන උඩ කොටසේ ඔයාගේ නම ලියන්න ඕනේ. එයා ඔයාට වැඩිපුරම කතා කරන නම ලියන්න ඕනේ. නාරටියෙන් වෙන් වෙන පහළ කොටසේ එයාගේ නම ඔයාට වශී කරගන්න ඕන පුද්ගලයාට ඔයා කතා කරන නම මොකක්ද? ඒ නම ඔයා ලියන්න ඕනේ. මේ විදිහට ඔය දෙන්න අතර ඔය දෙන්න වැඩිපුරම භාවිතා කරන නම් දෙක මොකක්ද? ඒ නම් දෙක මේ පැංගිරි පත්‍රිකාවේ ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා ඔයා ගාව තියෙනනේ ගල් කැටයක්. මේ ගල් කැටය ඔයා මේ පැංගිරි පත්‍රිකාව මැද්දෙන් තියන්න ඕනේ. තියලා අපි ලබා දෙන බලගත් වශී මන්ත්‍රයක්. මේ වශී මන්ත්‍රය වාර 7ක්, වාර 14ක්, වාර 21ක් විදිහට ජප කරන්න පුළුවන්. 7, 14, 21. 21කට වැඩි ජප කරන්න යන්න එපා. ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. 7 හරි 14 හරි 21 හරි කියන වාර තුනෙන් කැමති එක වාර ප්‍රමාණයක් ජප කරන්න පුළුවන්. එහෙම ජප කරලා ඔයා මේක බල කර ගන්න ඕනේ. ජප කරනකොටත් වචන වැරදෙන්න පුළුවන්, උච්චාරණය වැරදෙන්න පුළුවන්. එතකොට ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙනවා. ඉතින් ඒක නිසා අපි ඔයාලට මේ මන්ත්‍රය වීඩියෝ එක අවසානයේදී වාදනය වෙන සලස්වනවා නියමිත නිශ්චිත වාර ප්‍රමාණයක්. ඒ සම්පූර්ණ වාර ප්‍රමාණය ඉවර වෙනකම්ම ඔයාලට ශ්‍රවණය කරන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම්ම එහෙම ශ්‍රවණය කරනවා නම් අනිවාර්යයෙන්ම මේ මන්ත්‍රය සම්පූර්ණයෙන් ශ්‍රවණය කරන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම එක වාර ප්‍රමාණයක් ඔයාලට නිශ්චිත එක වාර ප්‍රමාණයක් දානවා. ඒක ශ්‍රවණය කරා නම් ප්‍රමාණවත්. එතකොට ඔයාට පුළුවන් මේක ජප කරලා හරි ශ්‍රවණය කළා හරි මේක බල කරගන්න. බල කරගත්තට පස්සේ ඔයා මේ ගල කැටේ මේ පැගිරි පත්‍රිකාවෙන් මොතන්න ඕනේ. ඊළඟට ඔයා ගත්ත නූලෙන් මේක බන්ධනය කරන්න ඕනේ. මේක ගැට ගහන්න ඕනේ. ඊට පස්සේ කාටවත් පේන්නේ නැති වෙන්න ගිහිල්ලා ඔයා මේක පිරිසිදු ජලයේ තියෙන ස්ථානයකට දාන්න ඕනේ. ගඟක්, කැලක්, දොලක්, මුහුදක්, ලිඳක්, පොකුණක් වෙන්න පුළුවන්. පිරිසිදු ජලයේ තියෙන ස්ථානයකට මේක ඔයා දාන්න ඕනේ. ඉතින් මේක කරලා බලන්න අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා. මේක කරපු මොහොතේ ඉඳන්ම එයා තුල යම් වෙනසක් දකින්න ඔයාට පුළුවන් වෙයි. ඔයාට වඩා ලෙන්ගතු වෙන්න පටන් ගන්න. එයාට ඉන්න බෑවත් එක කතා කරන්නේ නැතුව. ඉතින් මේ වගේ එයා තුල වෙනස්කම් වෙන්න පටන් ගනී. මේ සම්බන්ධයෙන් අපහැදිලි දෙයක් තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න පිළිතුරක් ලබා දෙන්නම්. මේ වෙලාවේදී මේ වීඩියෝ එක නරඹන ඔයා යම් කිසි ප්‍රශ්නයක ඉන්නව වෙන්න පුළුවන්. ඒක ආදරේ සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ආර්ථික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවන් සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔයා මොන ප්‍රශ්නයක මේ වෙලාවේ හිටියත් දෙවි පීඨය කියලා කමෙන්ට් එකක් දාන්න අපි අනිවාර්යයෙන්ම ආශිර්වාද කරනවා. ඔයාගේ ප්‍රශ්න ගැටලු විසඳෙන්න කියලා. ඔයාට පුළුවන් නම් ඔයාගේ නමත් එක්ක කමෙන්ට් එක දාන්න අපි අනිවාර්යයෙන්ම ඔයාගේ නමට ආශිර්වාද කරනවා. නම කමෙන්ට් කරන්න බැරි නම් දෙවි පීඨය කියලා හරි කමෙන්ට් එක දාන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම විශේෂ කාරණාවක් කියන්න ඕනේ මෙවැනි গুপ্ত ක්‍රමයකට එහා ගිය ගුරුකම් කටයුත්තක් කරගන්න අවශ්‍යයි නම් ඔයා විශ්වාසවන්ත ගුරුකම් ඇතුරක් හොයනවා නම් මේ තිරේ දිසුන අංකයට කෝල් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාව තුල හිටියත් විදේශගත වෙලා හිටියත් ඕනෑම ගුරුකම් කටයුත්තක් ඉතාමත් සාධාරණව සාර්ථකව සිදු කර ගැනීමේ හැකියාව මේ අංකය හරහා ලැබෙනවා. ඉතින් මේ අංකයට කතා කරලා ඔයාලගේ වැඩ කටයුතු සිදු කරගන්න පුළුවන්. ඉතින් ඒකත් මතක් කරන්න ගමන් නැවත මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වගේ වටින වීඩියෝ එකක් අරන් ආයෙත් ඔයාලා හමුවට එන්නම්. සියලු දෙනාටම සුබ දවසක්. ඕම් නමෝ नाम वशीकरण नामाक्षी वसमानाय स्वाहा ओम नमो 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 नाम वशीकरण
नामाक्षी वसमानाये स्वाहा ॐ नमो नाम वशीकरण नामाक्षी वसमानाये स्वाहा ॐ नमो नाम वशीकरण नामाक्षी वसमानाये स्वाहा ॐ नमो नाम वशीकरण नामाक्षी वसमानाये स्वाहा ॐ नमो नाम वशीकरण नामाक्षी वसमानाये स्वाहा ॐ नमो नाम वशीकरण नामाक्षी वसमानाये स्वाहा ॐ नमो नाम वशीकरण नामाक्षी वसमानाये स्वाहा ॐ नमो नाम वशीकरण नामाक्षी वसमानाये स्वाहा ॐ नमो नाम वशीकरण नामाक्षी वसमानाये स्वाहा ॐ नमो नाम वशीकरण नामाक्षी वसमानाये स्वाहा ॐ नमो नाम वशीकरण नामाक्षी वसमानाये स्वाहा ॐ नमो नाम वशीकरण नामाक्षी वसमानाये स्वाहा ॐ नमो नाम वशीकरण नामाक्षी वसमानाये स्वाहा ॐ नमो नाम वशीकरण नामाक्षी वसमानाये स्वाहा ॐ नमो नाम वशीकरण नामाक्षी वसमानाये स्वाहा ॐ नमो
වශීකරන නාමාක්ෂේ වසමානායේ ස්වාහා ඕම් නමෝ නාම වශීකරන නාමාක්ෂේ වසමානායේ ස්වාහා දහසකුත් නොයෙක් ප්‍රශ්න ගැටලු කරදර බාධක මැද ජීවිතයේ අමිහිරි කටුක බව අත්විඳින දරුවනි ඔබගේ ගැටලු වලට තවමත් හරියාකාරව විසඳුමක් ලබා ගැනීමට නොහැකි වී සිටියද දහස් ගණන් ගුරුවරුන් ගුරු මෑණිවරුන් වශයෙන් පෙනී සිටින හොර ව්‍යාජ තක්කඩීන්ට ඔබ අහෝන කෙනෙක්ද එහෙනම් මෙන්න ඔබට අනගිය අවස්ථාවක් දෙස් විදෙස් දහස් ගණන් අසරණු වූ දරුදැරියන්ට අති ප්‍රබල ගුරුකම් බලමගින් සත්‍ය ඇස් පනා පිට පෙන්වා සියලු දුක් කරදර ගැටලු සඳහා පිහිට වූ අති ප්‍රබල මන්ත්‍රාචාර්ය නිරංජලා ගුරුමෑණියෝ කරනයි ගුරුකම් කටයුතු කාරණා ගැන තමයි අද දවසේ මේ කතා කරන්නේ දරුවනේ. ඉතින් විදේශගත වෙන දරුවන්ටත් ලංකාවේ ඉන්න දරුවන්ටත් මම මේ කටයුතු කාරණා ගුරුකම් සම්බන්ධව තමයි මේ කතා කරන්නේ. ඕනම දරුවෙකුට විවාහ ජීවිතය අවුලලා දෙන්නම් හැරගිය කෙනෙක් ගෙන්වා ගැනීම සඳහා යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කරන සියලු දේවල්ම කරගෙන යනවා පුතේ. ඕනම දරුවෙකුට දුරකථන ඇමතුමින් කතා කරගන්න පුළුවන්. විදේශගත දරුවන්ගේ නාති කවුරුහරි ලංකාවේ ඉන්නවා නම් ඒ දරුවෙක් මගේ දේවිස්ථානට ගිහලා මේ දේවල් කරන හරි කරන දේවල් බලාගෙන ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. විවාහිත දේවල් වලට මුදල් වංචාවෙන් ගන්න අයට අහු වෙන්න එපා කියලා මම තවත් කතාවක් කියනවා. මේ ටිකනොත් මම මේ ගැන කතා කරලා තියෙනවා. ඕන්ලයින් මාර්ගයෙන් කරගන්න කටයුතු කාරණාවල ඒ විදිහට දුර යන විදිහට කරගන්නේ නැතුව දේවස්ථාන හොයාගෙන ඇවිල්ලා කටයුතු කාරණා කරන්න පුළුවන් කියලා මම යන දවසේ කතා කරන ඔය දරුවන්ට පීඩක් වෙන තමයි පුතේ කතා කරන්නේ.